දිනපතා දේව වචනය 2025 ඔක්තෝබර් 6 වන දින සාමාන්‍ය සමය 27 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය ජෝනා 1 සිට 17 සහ 2 සිට 10 දක්වා සමිදානන් වහන්සේගින් අමිත්තයිගේ පුත් ජෝනාට පැමිණි පණිවිඩය මෙසේය. නැගිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධව මොරගසන්න. මන්ද එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ. එහෙත් ජෝනා සමිදානන් වහන්සේ මගහැර පලා යන පිණිස තර්ෂීෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේය. එහිදී ඔහුට තර්ෂීෂ්ට යන නැවක් හමු වී ඊට ගාස්තුව ගෙවා සමිදානන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂීෂ් බලා යන නැවකට නැඟුණේය. එහෙත් සමිදානන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය. එවිට නාවිකයෝ බිය වී එක එකා තම තමාගේ දෙවියන්ට මොර ගැසුවෝය. ඔහු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝය. එහෙත් ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේය. එවිට නැව්පතියා ඔහු ළඟට අවුත් ඔබ හොඳටම නිදාගෙන සිටීමේ තේරුම කුමක්ද? නැගිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන්වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු වෙතයි කීය. එකල නාභික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින් මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දෙයයි දැනගන්න පිණිස පසයට දමමුවයි කීහ. ඒ අනුව ඔහු පසයට දැමූහ. පසයටයේ ජෝනාට වැටිනි. එවිට ඔහු ජෝනාගෙන් ප්‍රශ්න කරමින් අපට පැමිණීමේ වින්නැහියට වග කිය යුත්තේ කවරෙක්ද? ඔබේ රැකියාව කුමක්ද? ඔබ කොහේ සිට ආවෙහිද? ඔබේ රට කුමක්ද? ඔබේ ජාතිය කුමක්දයි ඇසූහ. ඔහු පිළිතුරු දෙමින් මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත් ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිදානන් වහන්සේ අදහමයි කීය. ඔහු සමිදානන් වහන්සේ විතින් පලා යන බව ඔහුන් දැනගෙන සිටි නිසා ඔහු ඉතා බියපත් වී ඔබ කළ මේ හදිය කුමක්දයි ඇසූහ. කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින් මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැයි ඔවුන් ඔහුගෙන් ඇසූහ. මා රැගෙන මුහුදට බිනි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහා කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි. අයි ඔහු ඔවුන්ට කීවේය. කෙසේ වෙතත් නාවික පිරිස වෙරළට පෙමිණෙන පිණිස වඩාත් වීරයෙන් නැව පැදවූහ. එහෙත් මුහුද වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධව නැගියා බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය. එවිට ඔහු සමිදානන් වහන්සේට හඬගසා අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා. නිදොස් කෙනෙකුගේ මරණයට අප වග කිය යුත්තෝ නොවේම්මා. මන්ද සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළසේ කැයි කීහ. ඉන්පසු ඔහු ජෝනා මුහුදට බිලි දුන්න. එවිට මුහුදේ කැළඹීම නැවතිනි. මේ හේතුවෙන් නාවික පිරිස සමිදානන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී උන්වහන්සේට පූජාවත් ඔප්පු කර බාරහාර පිදූහ. සමිදානන් වහන්සේද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළසේක. ඒ මත්ස්‍යයාගේ කුස තුල ජෝනා දාවල් 3ක්ද රැය 3ක්ද සිටියේය. සමිදානෝ මත්ස්‍යයාට කතා කළසේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමූරීය. සුවිශේෂය ලූක් 10:25-37 දක්වා. එක්තරා විනයධරයෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂා කරමින් ගුරු දේවයනි, සදාතන ජීවනය හිමිකර ගනු සඳහා මා කුමක් කටයුතු දෙහි ඇසීය. උන්වහන්සේ දොහුට පිළිතුරු දෙමින් ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කිමෙක්ද? ඔබේ තේරුම් ගන්නේ කෙසේදයි ඇසූසේක. ඔහු උත්තරේ දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු වීර්යයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවියෝ සමිදානන් වහන්සේටත් නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි. උන්වහන්සේ ඔබේ උත්තරය හරි. එසේ කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි යයි ඔහුට වදාළසේක. එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්නට කැමතිව මාගේ අසල්වැසියා කවරෙක්දයි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. එක් මිනිසෙක් ජෙරුසලෙමෙන් ජෙරිකෝ බලා යද්දී සොරු මුලකට අසු විය. සොරු ඔහුගේ වස්ත්‍ර පහරගෙන ඔහුට තලා පෙලා ඔහු අඩපණ කොට දමා යන්නට ගියහ. ඒ අතරෙක් පූජකයෙක් අහම්බෙන් ඒ මග යනුවේ. ඔහු දෙක පාරේ අනෙක් පැත්තෙන් ගියේය. එසේම ලේවීයෙක්ද එතනට පැමිණ ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේය.
එහෙත් ඒ මගින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු හුන් තැනට අවුත් ඔහු දැක අනුකම්පා උපදවා ඔහු වෙතට ගොස් තෙල් හා මිදියුස ගල්වා තුවාල බැඳ තමාගෙම මෘගයා පිට හිඳුවා තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේය. පසුදා ඔහු රිදීකාසි දෙකක් ගෙන තානායම්කාරයාට දී මොහු බලාගන්න. මෙයට වෙඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද? නවතාවිට මම ඔබට ගෙවන්නෙමි යයි කීය. ඉදින් සොරුන් අතට අසුහු ඒ තැනැත්තාට මේ කී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක්ද කියා ඔබ සිතන්නෙහිද? ඔහුට දයාව දක්වූ තැනැත්තායයි විනේදරයා කීය. ඔබත් ගොස් එසේම කරන්නයි ජේසුස් වහන්සේ ඔහුට වදාළසේක.